මොකක්ද ගෑනිට බය ජීවත් වෙනවද? ඔක පිරිමිකමටත් ලැජ්ජාවක් නේ. ඩොමෙස්ටික් වයලන්ස් පැත්තේ තියෙනවා ඉමෝෂනලි අබියුස් වෙච්ච හස්බන්ඩ්ලා ගොඩාක්. එතකොට එයාලට කාටවත් කියන්න විදියක් නැහැ. හැබැයි එයා ඊටාම දරුණු ලෙස ඉමෝෂනලි ඇබියුස් වෙලා තියෙනවා පවුල ඇතුලේ. ඒතකොට ඒකත් එක්ක එයාට තේරෙන්නේ නැතුව ගිහිල්ලා තියෙන අවස්ථා තියෙනවා සමහරක් වෙලාවට මම කවුද කියන එක. ඒ කියන්නේ එයාට එයාව අයිඩෙන්ටිෆයි කරගන්න බැරි තරම්. ඒකද බැරි වෙනවනේ ડોක්ටර්. ඒ කියන්නේ එයාට හැම වෙලේම හම්බ වෙන්නේ මම ඊටා දරුණු ගණයේ අපරාධකාරයෙක් තැනට දාලා කතා කරන්න ගියාපුවම සහ එයාව නිග්ලෙක්ට් වෙන ප්‍රමාණෙත් එක්ක ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය ඉන්ටිමේට් පාර්ට්නර් වයලන්ස් කියන එක ගොඩක් වෙලාවට අපි අහන්නේ දකින්නේ ස්ත්‍රී පාර්ශ්වයට සම්බන්ධව විතරමයි. කියන්නේ පිරිමි ගිහිලා ඔකට නඩු දාන්න යන්නේ නැහනේ. එතකොට පොලිසිය ගිහිලා ෆැමිලි කරන්න යන්නේ නැහනේ. නමුත් ඇත්තටම ඒ පැත්තෙන් ලොකු ප්‍රශ්නවලට ලොකු පීඩාවට පත් වෙච්චි පිරිමි මට හම්බ වෙලා මම කතා කරලා තියෙනවා. ඒක සමහරක් විට පිරිමියාගේ තියෙන පිරිමිකමට මදිකමක් විදියට මිනිස්සු දකින්න පුළුවන්. මොකක්ද ගෑනිට බය ජීවත් වෙනවද? ඔක පිරිමිකමටත් ලැජ්ජාවක් නේ කියලා සමහරක් වෙලාවට කෙනෙක් ඒක දකින්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට ඒක එයාගේ ඉවසීම වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට එයා ඒක දරාගෙන ඉන්නේ වෙන මොනවා හරි වෙනත් හේතුන් වෙන්න පුළුවන්. දරුවෝ නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ වෙන දේවල් මත ඉන්න පුළුවන්. සමහරක් වෙලාවට ඇත්තටම එයාගේ තියෙන සහකම්පනයත් එක්ක නෑ මම මේ ටික ඉවසගෙන කොමාරි දරාගෙන ඉන්නවා. මෙයා මේ කොහෙන් හරි පිට කරන ප්‍රෙෂර් එකක් නේ මගෙන් පිට කරන්නේ කියලා ඉන්නවා වෙන්නත් පුළුවන්. විවිධ හේතු මත ඉන්නවා.